අවුරුදු දෙකෙන් ජපානයේ PR ගමු. ඉතින් guys ජපානයට එන්න ඉන්න ඔයාලටයි ජපානයේ ඉන්න කට්ටියටයි හැමෝටම පොඩි පණිවිඩයක් ගෙනාවා. ඇත්තටම මම ළඟදී හොයාගත්ත දෙයක් මේක. ඉතින් මම ඔයාලට හිතුවා මේ නිවුස් එක ෂෙයා කරන්න කියලා. ඉතින් හැමෝම වෙන රටකට ඇවිල්ලා PR එකක් ගන්න අයිඩියා එකක්, PR කියන්නේ permanent resident එකක් ගන්න අයිඩියා එකක් හැමෝගෙම ඔළුවේ තියෙනවා. ඉතින් ජපානයේ මේ කතාව ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් ඔයාලට ඔප්ෂන් දෙකක් හෝ තුනක් විතර තියෙනවා. හැමෝම දන්න ඔප්ෂන් දෙක ඇවිල්ලා පළවෙනි මේක ඔයා ජපනීස් ගර්ල් කෙනෙක්ව මැරි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට ජපනීස් PR එක සහ මෙහි පාස්පෝර්ට් එක ගන්න ලේසිම සහ ඉක්මන්ම විදිය. දෙවෙනි ඔප්ෂන් එක ඇවිල්ලා ඔයාලා මෙහි අවුරුදු 10ක් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ අතීතය සහ ඔයාලගේ වැඩ කරන් යන විදිය හොඳයි නම් ඔයාලට PR එක හම්බෙනවා. ඉතින් කොහොමද මේ අවුරුදු දෙකෙන් PR එක ගන්න කියලා තමයි අද මම කතා කරන්න යන්නේ. channel එකට අලුත් කෙනෙක් නම් හැමදාම කියන වගේ subscribe කරලා යාළුවන්ට පෙන්න share කරලා වීඩියෝ එකට set වෙන්න. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ජපානයේ PR එක ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 10ක්. කියන්නේ permanent resident එක ගන්න අවුරුදු 10ක් ජපානය ඇතුලේ ඔයාලා work කරලා හෝ සාමාන්‍ය විදිහට ඔයාලා ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට PR එකට ඉල්ලන්න chance එක හම්බෙන්නේ. මේක ඇත්තටම ලොකු process එකක්. ඔයාලගේ tax, income, ඒ වගේම ඔයාලගේ behavior එක, contribution වගේ හැම දෙයක්ම වගේ ගොඩක් කොටස් වලින් ඒක බලලා තමයි ඔයාලට PR එක දෙනවද නැද්ද කියලා select කරන්න. ඉතින් අද අපි බලමු මේක කොහොමද අවුරුදු දෙකෙන් පට ගාලා ගන්න කියලා. ඉතින් මුලින්ම මේ PR එක ගැන මම පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම්. PR එක කියන්නේ මම කලින් කිව්වා වගේ permanent resident එක. ඉතින් මේකෙන් ඔයාලට මොනවද හම්බෙන්නේ? ඔයාලට work visa renew කර ඉන්න ඕනේ නැහැ. ඊළඟට ජොබ් එකක් චේන්ජ් කරන්න චර ටෙන්ෂන් එකක් වෙන්නේ නෑ. කෙලින්ම මාරු කරගන්න පුළුවන්. ලෝන් ගන්න, ක්‍රෙඩිට් කාඩ් ගන්න, මෙහෙ ගෙවල් ගන්න, වාහන ගන්න ලොකු අදයක් වෙන්නේ නෑ. ලොකු ටෙන්ෂන් එකක් නෑ. හරිම ඊසි. ජපානයේ ස්ටේබල් ලයිෆ් එකක් ඔයාලට PR එක ගත්තට පස්සේ හම්බෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 10ක් ජපානයේ ඉඳලා ඔයාලා මේ PR එක ගන්න යනවනම් ඔයාලට ගොඩක් දේවල් පෙන්වන්න ඕනේ. proof ගොඩක් පෙන්වන්න තියෙනවා. tax certificate එක, resident certificate, employment record එකක්, ඒ වගේම income එක, ඒ වගේම JLPT අන්තිම එක ඔයාලට ගොඩක් ඉවසන්න වෙනවා. ඉතින් ඔය වගේ දේවල් ගොඩක් බලපානවා. ඉතින් අපි මේ ගොඩක් දේවල් ඉවසලා අවුරුදු 10න් ගන්නවට වඩා අවුරුදු දෙකකින් PR එක ගන්න විදිහක් ගැන මම හොයාගත්තා. මට හම්බුණා. ඉතින් මේක try කරලා බලන්න. හැමෝගම ඩ්‍රීම් එකක් හින්දා මේක ඇත්තටම point based system එකක්. මේක හම්බෙන්නේ points වලින්. ඔයාලා ගාව තියෙන points කියන්නේ ඔයාලගේ skills, ඔයාලගේ abilities එක්ක ඔයාලට හම්බෙන points එක්ක තමයි මේ ජපානයේ PR system එක ඒකට අනුකූල වෙලා ඔයාලට මේ PR එක අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත ලබා දෙන්න. ඉතින් මේ වීසා එක මෙහෙම ලබා දෙන්න මේ අවුරුදු දෙකෙන් ලබා දෙන්නේ මේ රටට වැදගත්. ඒ කියන්නේ වටිනා කියන කට්ටියෝ මේ රටේ තියාගන්න. මොකද මේ රටේ පුරවැසි භාවයට පත් කරගන්න තමයි මේ වීසා එක මෙයා ගොඩක් ඉෂුව කරන්නේ. කියන්නේ highly skilled people මේ රටට ඕනේ. ඒ කියන්නේ වීසා සිස්ටම් එකේ නම කිව්වොත් එහෙම highly skilled professional වීසා සිස්ටම් එකක් කියලා තමයි ඕක කියන්නේ. මෙයාලා ගොඩක් ඒ වගේ කට්ටියෝ ජපානට ඇට්‍රැක්ට් කරගන්න තමයි මේ සිද්ධිය මේ පොයින්ට් විදිහට PR ලබා දෙන සිස්ටම් එක මෙයාලා දීලා තියෙන්නේ. ඉතින් මේකේ උදාහරණයක් විදිහට මේකේ පොයින්ට් බ්‍රේක් ඩවුන් එක ගත්තොත් එහෙම මේකේ බලන මේන්ම දේවල් ටිකක් තියෙනවා. මම වෙබ්සයිට් එකෙන් අරගෙන ඔයාලට ස්ක්‍රීන්ෂොට් ටිකක් දාන්නම්. ඉතින් এডুকেෂන් එක බලනවා. ඒ කියන්නේ ඔයාලට මාස්ටර්ස් හෝ PhD එකක් වගේ තිබ්බොත් එහෙම ඔයාලට පොයින්ට්ස් 20ත් 30ත් අතර ගාණක් හම්බෙනවා. ඊළඟට ඔයාලගේ ඇනුවල් ඉන්කම් එක yen මිලියන 8ක් සාමාන්‍යයෙන් ඒ වගේ තියෙනොත් ඔයාට පොයින්ට් 40ක් වගේ හම්බෙනවා. ඊළඟට work experience එක. ඒක අවුරුදු දෙකක් හෝ එක ඔයාලට සිලෙක්ට් කරගන්න තියෙනවා. ඒ වගේ අවුරුදු ගානක් තිබ්බොත් එහෙම ඔයාලට එතනිනුත් පොයින්ට් සාමාන්‍යයෙන් 20ක් 10ක් වගේ හම්බෙනවා. ඊළඟට JLPT වලින් JLPT N1 හෝ N2 ස්පෙෂලි N1 තියනවා නම් ඔයාලට පොයින්ට්ස් 15ක් වගේ ගානක් හම්බෙනවා. අනිත් එක ඔයාලගේ වයස අවුරුදු 30ට අඩු නම් ඒත් ඔයාලට පොයින්ට්ස් 30ක් විතර ගන්න පුළුවන්. ආය ඔයාලට රිසර්ච් කරලා තියෙනවා නම් ඒ රිසර්ච් වලට අචීව්මන්ට්ස් තියෙනවා නම් ඊළඟට පේටන්ට්ස් වගේ තියෙනවා නම් ඕම ඔයගේ දේවල් වලටත් මෙයාලා පොයින්ට්ස් ලබා දෙනවා. ආයේ ජපනීස් යුනිවර්සිටි එකක ඔයාලා
යුනිවර්සිටි එකට ගිහිල්ලා අවුට් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ජපනීස් ඔයාලා ජපානයට PhD එකක් හෝ ඩිග්‍රී එකක් හරි මොක් මාස්ටර් එකක් හරි කරන්න එකවර ජපානට ඇවිල්ලා අවුරුදු එකමාර දෙකක් ඇතුළත අවුට් වෙලා තියෙනවා නම් ඔයාලට මේ පොයින්ට්ස් වලින් ගොඩක් පොයින්ට්ස් ගන්න ලේසි. ඉතින් ඒ පොයින්ට්ස් වලින් පොයින්ට්ස් 70කට වැඩිය තියෙනවා නම් ඔයාලට අර මම කලින් කිව්වා වගේ HSP වීසා එක, ඒ කියන්නේ highly skilled professional කියන වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පොයින්ට්ස් 80ට වැඩිය තියෙනවා නම් අවුරුදු දෙකක් ඉන්න ඕනෙත් නැහැ. අවුරුද්දෙන් ඔයාලට PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. මම ඇත්තට මේක දාලා බැලුවා, මට නම් එහෙම ලොකුවට පොයින්ට්ස් ගොඩක් එන්නේ නැහැ. මොකද මම යුනිවර්සිටි ගියේ නැහැ. මම ගියේ සෙමොන්ගක්කෝ එකට. ඒකින්ද මාස්ටර්ස් PhD එකක් කරලත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් ලකුණු අඩු වෙනවා. අනික work experience මම තාම විලා අවුරුදු 4යි ගානක්. ඉතින් ඒවත් එක්ක ගත්තාම එහෙම ලොකුවට මට පොයින්ට්ස් හම්බෙන්නේ නැහැ. ඉතින් මගේ ඔපිනියන් එක ඇවිල්ලා මේක මට හරිම අමුතු දෙයක්, හිතාගන්න බැරි දෙයක්. ඇත්තටම මට දැක්කට පස්සේ මේකෙන් PR ගත්ත ගොඩක් කට්ටිය මේ ජපානයේ ඉන්නවා, ලංකාවේ කට්ටියත් ගොඩක් ඉන්නවා. එහෙම කෙනෙක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ගැන තව විස්තර මගේ අතින් වැරදි තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් එහෙම කෙනෙක් ඉන්නවා නම් මේක මට කමෙන්ට් එකක් දාලා වැරදි හදන්න කියලා මම කියනවා. ගොඩක් පිටරට ඉඳලා ගොඩක් এডুকেෂන් කට්ටිය, ජපානය ගැන ආසාවක් තියෙන කට්ටිය, ජපානයේ ජීවත් වෙන්න කැමති කට්ටිය ලංකාවේ ඉඳන් එන්න බැරි තත්ත්වයක ඉන්නවා නම් ඉතින් මේ සිස්ටම් එකට දාලා එන එක ඔයාලට ගොඩක් වාසි. මොකද එහෙම වුණොත් එහෙම ඔයාලට මෙහි කෙලිම PR එක තියෙන්නේ සාමාන්‍යයෙන් normal basic Japanese වගේ ඉගෙනගෙන නෑ. සාමාන්‍යයෙන් එච්චර පොයින්ට් ගන්න නම් ඔයාලට N2 N1 තියෙනවා. ඒ කියන්නේ ඉතින් ඒ N1 N2 නැති වුණත් අනිත් පැති වලින් ඔයාලට පොයින්ට්ස් ගන්න පුළුවන් නම් ඔයාලට ලොකු chance එකක් හම්බෙනවා. ඉතින් guys මම මේ සරලව දාන්නේ මගේ වයස ඉතින් 30ට අඩුයි කියලා දාලා ඒතරට පේනවා පොයින්ට්ස් 15ක් හම්බුණා. ඊළඟට හයිස්කූල් විතරක් කියලා දැම්මා. මොකද ජපානයේ මම යුනිවර්සිටි ගිහිල්ලා නැහැ. ඊළඟට අවුරුදු 3ක්ද 5ක්ද කියලා තෝරගෙන මට ඉතින් අවුරුදු තාම 3ට අඩු හෝ 3. ඉතින් ඇනුවල් සැලරි එක මට 8 මිලියන් නෑ වුණාට නිකමට දාලා බලමු. ඊළඟට මට JLPT N1 තියෙනවා. ඉතින් මට ඒක සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට පොයින්ට්ස් 15ක් හම්බුණා. ඊළඟට රිසර්ච් එහෙම තියෙනවා නම් මම කිව්වා වගේ ඕවගේ මාක්ස් හම්බෙනවා. ඊළඟට ඔයාලට නැෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් එහෙමත් දාන්න පුළුවන්. ඉතින් මට හම්බෙන්නේ ලකුණු 60යි. දැන් ඔයාලට පේනවා ඇති 70ට වැඩිය තිබ්බොත් එම අවුරුදු 3කින් සහ 80ට වැඩිය තියෙනවා නම් අවුරුද්දකින් ගන්න පුළුවන්. ඉතින් අපි එක එක ඒවා දාලා බලමු මේක කොහොමද දෙන්නේ කියලා. ලයිසන්ස් තියෙනවා, පේටන් එකක් තියෙනවා, මේකක් තියෙනවා. ඉතින් 95ක් වෙනවා. ඒ කියන්නේ මට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මේක මෙහෙ ඉන්න ඉංජිනර්ස්ලා, IT ඉංජිනර්ස්ලා, normal ඉංජිනර්ස්ලා, එයාලට ටීචර්ස්ලා, රිසර්ච් කරන කට්ටිය, ඩොක්ටර්ස්ලා, යුනිවර්සිටි ටීච් කරන කට්ටිය, මැනේජර්ස්ලා, ඒ වගේ කට්ටියට ගොඩක් මේක සූටබල් වෙනවා කියලා මම හිතනවා. එහෙමත් නැත්නම් ඔයාලට හොඳ ස්ටේබල් ඉන්කම් එකක් තියෙනවා නම්, ඒ වගේම ඔයාලට N2 N1 වගේ තියෙනවා නම් පොඩ්ඩක් මේක මේ ගිහින් බලන්න පුළුවන්. ඉතින් මම මේ දාලා තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලත් වීඩියෝ එක ඉවරනකම් බලලා අනිවාර්යෙන් වෙබ්සයිට් එකට ගිහිල්ලා චෙක් කරන්න ඔයාලට කොච්චර පොයින්ට්ස් තියෙනවද කියලා. ඔයාලට අනම්මනම් මුකුත් ඕනේ නැහැ, සල්ලි වේදන් වෙන්නෙත් නැහැ. නිකන් චෙක් කරලා බලන්න ඔයාලට පොයින්ට්ස් කීයක් තියෙනවද, පොයින්ට්ස් කීයක් හම්බෙනවද කියලා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා, ගිහිල්ලා චෙක් කරලා බලන්න. පොඩි වීඩියෝ එකෙන් මම අද ඔයාලට මේ හදිසි නිවුස් එක ගේන්න තමයි ගත්තේ. ඉතින් මෙහි PR එක කියන්නේ ඉම්පොසිබල් දෙයක් නෙවෙයි, බැරි දෙයක් නෙවෙයි. ඔයා පොයින්ට්ස් නැහැ කියලා ඔයාලා ඩවුන් වෙන්නත් එපා. මේ හරියට ඔයා රූල්ස් මේ පිළිපැදලා හරියට බිල් ගෙවන්න තියෙනවා ගෙවලා නීති අනුකූලව ඔයා වැඩ ටික කරන් හිටියොත් අනිවාර්යෙන් අවුරුදු 10කින් ඔයාලට PR එක අතරම ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙහි පර්මනන්ට් ස්ටේබල් ලයිෆ් එකක් ගත කරන්න. අනික PR එක කියන්නේ මෙහි પાස්පෝර්ට් එකම නෙමෙයි. පාස්පෝර්ට් එක කියන්නේ මේ සිටිසන් එක. ඒ කියන්නේ ඔයා ලංකාවේ නැෂනලිටි එකෙන් අයින් වෙලා ඔයා ලාංකිකයෙක් කියන එක අයින් කරලා ඔයා ජපන් ජාතිකයෙක් වෙනවා. ඒක තමයි ඔයාලගේ පාස්පෝර්ට් එක මාරු වෙන්නේ. මොකද ජපානයේ ඩුවල් සිටිසන් එක තාම ලබා දීලා නැහැ. ඉතින් ඒක මං හිතන්නේ ලබා දෙන්නෙත් නැති වෙයි බොහෝ දුරට. මොකද මෙයාලා කැමති නැහැ එහෙම තමන්ගේ දේවල් පිට රටකට යන එකට. ඉතින් තමන්ගේ කල්චර් එක පිට රටකට දෙන්න මේ ජපන් කට්ටිය ගොඩක් අකමැති. ඒක හින්දා ඩුවල් සිටිසන් එක නම් මන් දන්නේ නැහැ දැම්ම එයි කියලා. PR එක නම් මෙයාලා දෙනවා. මොකද PR එක ගත්තොත් එහෙම ඔයාලට ගොඩක් ස්ටේබල්, ස්ට්‍රෙස් අඩු, ඒ කියන්නේ හරි කම්ෆර්ටබල් සෝන් එකක ඔයාලට ජීවත් වෙන්න පුළුවන් මේ ජපානයේ. ඉතින් ජපානයට හැමෝගෙම ඩ්‍රීම් එකක් වෙන්න ඕනේ. ගොඩක් කට්ටියගේ ඩ්‍රීම් එකක් PR එක ගන්න එක. පොඩි අවුරුදු 10ක් ඉන්න නැතුව ඔයාලට ස්කිල්ස් තියෙනවා නම්, ඔයාලට මොකක් හරි ඔපචුනිටි එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔය වෙබ්සයිට් එකට ගිහලා චෙක් කරලා බලලා
ඒක ඇප්ලයි කරලා බලන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. හැමදාම කියන වගේ කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලගේ මම පුළුවන් තරම් වෙලාව අරගෙන ඔයාලට මැසේජ් ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරනවා. ඉතින් guys අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතියේත් ආයෙ හම්බෙමු. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා යාළුවන්ට පෙන්න share කරලා like එකකුත් දාන්න. ආයෙ set වෙනකන් පරිස්සමෙන් ඉන්න. ජය වේවා. sayonara.